සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ Ecoins ලංකා YouTube channel එකේ තවත් මලුත් job vacancy video එකක් එක්ක YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න comment කරන්න කියලා මුලින්ම මතක් කරනවා. අද ගෙනාවෙත් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ හෙද ශිෂ්‍යාවන් බදවා ගැනීම ආරම්භ වෙලා තිනවා. ට්‍රේනින් කාලෙම රුපියල් 45000ට අධික වැටුපක් හම්බ වෙනවා. ඊට පස්සේ ස්ථිරපත් වීම, මේකේ වයස් සීමාව කොහොමද, ඇප්ලයි කරන්නේ කොහොමද, ඒ Y2Z කතා කරන එක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වන්න රමන්න. ඒ වගේම මේකේ ඇප්ලයි කරන්න දන්නේ නැති කට්ටිය ෆෝම් එක ගන්න දන්නේ නැති කට්ටිය අපේ group එකට join වෙන description එකේ පළවෙනි comment එකේ දාලා තිනවා. අලුත්ම job vacancy ගැන දැනගන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම අපේ group වල join වෙලා ඉන්න. අපි job vacancy ආපු ගමන් අපේ group එකේ දැනුවත් කරනවා. එහෙනම් විස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වන්න අරබන A2Z අද කතා කරනවා වීඩියෝ එකේදී. එහෙනම් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. වීඩියෝ එක යාළුවෙක්ට බලන්න share කරන්න. එහෙනම් යම් වීඩියෝ එකට. ඔන්න හැමෝටම සුබ ආරංචියක් ගෙනාවා. ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාවේ අනුබද්ධිත කොළඹ හා කදාන ජාතික හෙද විදුහලේ පුහුණු සඳහා හෙද ශිෂ්‍යාවන් බදවා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. පුහුණු කාලේදී රුපියල් 40000ට වැඩි වැටුපක් ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ථිර ආදායමක් ගන්න පුළුවන්. වීඩියෝ එකදී කතා කරනවා අවශ්‍ය සුදුසුකම්, වයස් සීමාව, කොහොමද මේක ඇප්ලයි කරන්නේ, අයිදුම්පත ගන්න කොහොමද, ඒකින්ද කවුරුත් වෙඩි ස්කිප් කරන්න යන්න එපා. දැන් අපි බලමු මෙතන මුලින්ම තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ස්ථිර සේවය සඳහා කියලා. මේකේ මෙන්න මේ ෆෝම් එක ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම description එකේ තියෙන link එක click කරන්න. link එක click කරපුවාම ඔය කඩේට open වෙනවා. එතනින් ගිහිලා තියෙනවා details link එක click කරන්න. ඊට පස්සේ application එක ගන්න ඕන යට application link කියලා දෙන එක click කරගන්න පුළුවන්. මුලින්ම තියෙන බලනවා ශ්‍රී ජයවර්ධන මහරෝහලේ ස්ථිර සේවය සඳහා බදවා ගැනීම පිණිස කොළඹ හා කදාන පිටි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ අනුබද්ධිත හෙද විදුහලේ පුහුණුව සඳහා පාත අවශ්‍ය යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයදුම් කරන්න පුළුවන්. ඔන්න බලා ගන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් මොනවද අහන්නේ කියලා බලමු. ගෑනු ළමයෙක්ට නම් අනිවාර්යයෙන්ම සුපිරි ජොබ් එකක් තමයි මේ නර්ස් කියන්නේ. අපසුසස් පෙළ විභාගය ජීව විද්‍යා, භෞතික විද්‍යා, ගණිත විෂය ධාරාව හෝ කෘෂිකර්ම විද්‍යා විෂය ධාරාව අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර සමත් වෙන්න තියෙනුනේ. ඒ කියන්නේ A level science හරි maths හරි කෘෂි විද්‍යාව හරි කරලා තියෙනවා. සාමාන්‍ය S3ක් තිබ්බනම් ඔය ගැටියට මෙන්න මේ job vacancy එක apply කරන්න පුළුවන්. ඒ වගේම O level සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිත විද්‍යාව තුළ විෂයන් 4ට සම්මාන සාමර්ථ්‍ය තියෙනුනේ. ඒ කියන්නේ C තියෙන්න ඕනේ. එවන වරකට නොවැඩි වාර ගණනකදී අප සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන. මේක සාමාන්‍ය පෙළ වැඩි බලන්නේ, උසස් පෙළ තමයි ගොඩක්ම බලන්නේ. එතකොට ඊට සඳහන් විභාගයන්හි සහතික කළ සහතික පිටද සහ සාමාන්‍ය ඉසෙට් ලකුණු වගේ අයදුමේ මේ අමුණ අයවන්නේ කියලා දෙනවා. කියන්නේ ඉසෙට් ස්කෝර් එක. ඒ වගේ මේ කට්ටිය වයස් සීමාව දාලා දෙනවා. වලි බලා ගන්න පුළුවන්. 2025යි 10යි 12 වන දිනට වයස 18ට නොඅඩු 25ට නොවැඩි විය යුතුයි. කියන්නේ 18ත් 25ත් අතර කට්ටිය තමයි මේකට ඇප්ලයි කරන්න. උස අඩි 5ක් තියෙන්න ඕන, අවිවාහක වෙන්න ඕනේ, ශාරීරික මානසික නිරෝගී වෙන්න ඕනේ. ඒ වගේම කාන්තා අයදුකරුවම පමණයි මෙන්න මේකට අයදුම් කරන්න පුළුවන් කියලා මේකට සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මේකට දෙන දීමන සඳහන් කරලා තියෙනවා. තෝරා ගන්න ලබන අයදුම්කරුවන් මාස 3ක කාල සීමාවක පුහුණුවක් සඳහා තමයි දෙන්නේ. පළමු වසර රුපියල් 46000යි, දෙවන වසරේ 43000යි, තුන්වන වසරේ 46000යි. ඊට ගේම් වලට අමතරව ශ්‍රී ජයවර්ධන මහරෝහලේ මණ්ඩලය විසින් අනුමත කරුණු ලබන දීමනත් ලබා දෙනවා මේ කට්ටිය කියන විදිහට. ඊට පස්සේ ස්ථිරපත් වීම එක රුපියල් 70000ක පඩියක් එක්ක ඔය කට්ටිය ස්ථිරපත් වීමක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ රෝහලට අනිවාර්යයෙන්ම සිලෙක්ට් වෙන ලොකු අවස්ථාවක්. ඒ වගේම ඊටු ටිකක් අපි කතා කරමු. පොදු කොන්දේසි කියලා තියෙනවා මේ කට්ටිය කොහොමද මේ කට්ටිය තෝරගන්නේ කියලා. තෝරා ගන්න අයදුම් කරාම පුහුණු කාල සීමාව තුළ කොළඹ හෝ කදාන හෙද විදුහල් වල නීති රීති රෙගුලාස් වල තියෙන්න ඕනේ. ඒ වගේ විස්තර ගණන් සඳහන් කරලා තියෙනවා. මේවා නම් අපිට කිසිම වැඩි ප්‍රයෝජනයක් නැහැ. ඇප් එකක් තියන්න ඕනේ කියලා තියෙනවා. ඒවා නම් ලොකු දේවල් නැහැ අපිට. මේ අයදුම් කරන පිළිවෙල මෙතන සඳහන් කරලා තියෙනවා. ඉහත ඒහි දක්වා ඇති සුදුසුකම්. ඒ කියන්නේ අවශ්‍ය සුදුසුකම් සපුරා ලන අයදුම් කරුවන් ඇහි සඳහන් කොන්දේසි සමග වන්නේ නම්, ඒ කියන්නේ මෙන්න මේ කොන්දේසි වලට එකඟ වෙනවා නම් 2025යි 10යි 27 දිනට පෙර අධ්‍යක්ෂක ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහර තලන්පිටිය නොගේගොඩ යන ලිපිනයට අයදුම් කරන්න ඕනේ. මම අයදුම්පත වෙන්නන්නම්. මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එකට ඔය කට්ටියට අයදුම යොමු කරන්න ඕනේ. එතකොට ලියුම් කවරේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ශිෂ්‍ය හෙදියන් සඳහා අයදුම්පත කියලා. එහෙම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. බලා ගන්න බලමු කට්ටිය මේක තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක. මේක ෆිල් කරලා තමයි අපිට මේක ඇප්ලයි කරන්න තියෙන්නේ. නර්ස් කෙනෙක් වෙන්න බලන්න ඉන්න හැමෝටම ඔය කට්ටිය මේ කියන විදිහට ඇප්ලයි කරගන්න. මම දාලා තියෙන link එක ටච් කරලා අපම ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ
ඕපන් වෙලා යටම තියෙන ඇප්ලිකේෂන් ලින්ක් එක ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට ෆුල් නේම් එක ඉංග්‍රීසි වලින් ඔක්කොම ෆිල් කරගන්න ඕනේ. ෆිල් කරලා මෙතන සබ්ජෙක්ට් තියෙනවා. කට්ටියගේ O level කරපු සබ්ජෙක්ට් ටික දාලා පිළිවෙලට ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා ඔය කට්ටිය රිසල්ට් දාලා සබ්ජෙක්ට් එක ඉස්සරහින් ග්‍රේඩ් එක කියන්නේ රිසල්ට් එක දාන්න ඕනේ. ඒ වගේම A level කරපු සබ්ජෙක්ට් ටික ඊට පස්සේ රිසල්ට් එක. ඒ වගේම ආනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ඔයාලට තියෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් අද ක්වොලිෆිකේෂන් කෝස් ට්‍රේනින් එහෙම කරලා තියෙනවා. ඒතකොට වර්ක් එක්ස්පීරියන්ස් ඔය කට්ටිය කොහරි වැඩ කරලා තියෙනවා නම් ඒවා දාලා මෙතන ඩේට් එක දාලා සිග්නේචර් දායක දාලා මේක සෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. අර මම කලින් කියපු ලිපිණයට එහෙම සෙන්ඩ් කරපුවාම අනිවාර්යයෙන්ම කඩියට මේ කට්ටිය දැනුම් දෙයි. ඔක්තෝබර් 27 මේක ඉවරයි. ඉක්මනට ඇප්ලයි කරන්න තව ටික දවසයි තියෙන්නේ. ඒක නිසා හැමෝම ඉක්මන් කරන්න අනිවාර්යයෙන්ම මෙන්න මේක සුපිරි ජොබ් එකක්, ස්ථිර ජොබ් එකක්, ස්ථිර ආදායම් මාර්ගයක්, විශ්‍රාම වැටුප් සහිතව කරන්න පුළුවන් කාන්තාවක්ට හොඳ ජොබ් එකක්. මම හිතනවා ඇප්ලයි කරයි කියලා හැමෝම. ආයුධම්පත ගන්න ඉදිරියට මම කිව්වා වීඩියෝ එකේදී ඒ විදිහට ආයුධම්පත ලබා ගන්න අනිවාර්යයෙන්ම හොඳ වේකන්සියක් ස්ථිරපත් වීම රජයේ රැකියාව. ඒ නිසා හැමෝම කාන්තාවන් ඇප්ලයි කරන්න හොඳ දෙයක් කරගන්න පුළුවන්. එනවා මම හිතනවා අද කතා කරපු දේ ඔයගොල්ලෝ තේරෙන්නේ නැද්ද කියලා අනිවාර්යයෙන්ම මොකක්ද ගැල්ලා තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. YouTube channel අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. එනම ඔයාලට සුබ දවසක් ජය වේවා. මම ඉකොයින්ස් ලංකා YouTube channel